සුබ දවසක්. 2025 වර්ෂයේ දෙසැම්බර් මාස 11 වෙනිදා සිට දෙසැම්බර් 17 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේ සතියේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා මෙතෙන් සිට ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ 5, 6 හා 7 අධිපති 8 වැන්නේ ගමන් කරන කාලය අවසන් කොට 9 වැන්නට හෙවත් භාග්‍ය ස්ථානයට පැමිණෙනවා. මෙතෙක් පැවති ඉතා අහිතකර තත්වයන් බොහෝ දුරට බැහැරව අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙනවා. ධනය. ඍජු මිල මුදල් භාවිතය සම්බන්ධව අපහසුතා ඇති කළද අන්‍යයන් හා යහපත් විශ්වාසයකට ඉඩකඩ සලසා තිබෙනවා. රැකියාව. රැකියාවේ කටයුතු සම්බන්ධ තෘප්තිමත් ස්වභාවයකට පත්වීමට අපහසුයි. දරා ගැනීමට ඉඩ ලැබෙනවා. එහෙත් ඊට විසඳුම් හෝ සහන පිළිබඳව උපාය මාර්ගයන් වලට යොමු විය හැකියි. අධ්‍යාපනය. අධ්‍යාපන කටයුතුවලදී නිහඬව කටයුතු කරගෙන යාමේ උනන්දුවක් පෙන්නුම් කරනවා. මනෝවිද්‍යාව වැනි විෂයන් හැදෑරීමක් ආරම්භයේ 16 වන දින සිට යහපත් වෙනවා. රාජ්‍ය සහනයට වුවද ඉඩකඩ ඇති වෙනවා. ගෘහසපත. විවාහ යෝජනා සම්බන්ධව කාලීන දෝෂ කීපයක්ම මතු කරන්න පුළුවන්. ස්ථීර වීමකට ඇති ඉඩකඩ බොහෝ දුරට අඩු වෙනවා. ගේදොර විනෝද කටයුතු හැකිතරමින් පාලනය කරගන්න. දරුවන්ගේ කටයුතු 15-17 දිනයන් වල වඩාත් ගැලපෙනවා. සෞඛ්‍ය. මානසික කැළඹිලි තත්ත්වයන් මෙන්ම වැටීම් තැලීම් ගැන දැඩි අවධානයක් අවශ්‍ය වෙනවා. 17 සවස විශේෂයෙන් සලකන්න. ජය අංකය 9, වර්ණය රතු, දිනය අඟහරුවාදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 4 හා 5 අධිපති සමග 7 වැන්නේ ගමන් කරන අතර ඔබගේ ශක්තිය හා බලය පිළිබඳව අසාමාන්‍යයක් ඇති කරනවා. අන්‍යයන් හා කටයුතු වලින් වැඩි ක්‍රියාශූරී ගතියක්ද ඇති කරනවා. ධනය. මිල මුදල් සංසරණය සාමාන්‍ය විය හැකිවත් යම් වෙනත් තත්ත්වයන් වලට උවද ඇති කරන්න පුළුවන්. අනවශ්‍ය වියදම් පාලනය කරගන්න. රැකියාව. දේශපාලන පිරිස් පාලනයට කටයුතු යෙදෙනවා. රැකියාව හා සම්බන්ධ ගමන් බිමන් නැති වෙනවා. රැකියාවෙන් ලැබීම් වලින් අවිනිශ්චිතතා පෙර පරිදි ඇතිවන්නේ නැහැ. එහෙත් අන්‍යයන් පිළිබඳව හැඟීම් එතරම් තෘප්තිමත් වන්නේ නැහැ. අධ්‍යාපනය. අධ්‍යාපනයේදී වේගවත් බව ඇතැම් විට කරදරකාරී වෙන්න පුළුවන්. කාර්මික උපකරණ භාවිතය සම්බන්ධයෙන් ගැටලු ඇති කරනවා. මනස බොහෝ විට නිහඬ බවක් ඇති කෙරෙනවා. ගෘහසපත. විවාහ කටයුතු සම්බන්ධව එතරම් යහපත් බවක් ඇතිවන්නේ නැහැ. විවාහ යෝජනා පිළිබඳව ප්‍රීතිමත් ස්වභාවයක් බොහෝ දුරට අඩු වෙනවා. ගෙදර කටයුතු වලදී බුද්ධිමත් කටයුතු සාමූහිකත්වය සම්බන්ධකම් වලට ඉඩ ලැබෙනවා. සෞඛ්‍ය. මානසික පසුබැසීම් වලට ඇති ඉඩකඩ නිසා චිත්ත පීඩා තත්ත්වයන් පාලනය කරගන්න. සැම් සහිත තත්ත්වයක් ගැන විශේෂ වන්න. ජය අංකය 8, වර්ණය නිල්, දිනය සෙනසුරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ 6 වැන්නේ ගමන් කරන ස්වභාවය ඔබගේ ස්වයං පැවැත්මට තවදුරටත් කරදරකාරී වෙනවා. එසේ වුවද මහන්සි නොබලා කටයුතු කරද මහන්සි නොබලා කටයුතු කිරීමට පෙළඹවීම ඇති කරනවා. ධනය. තරඟකාරී ගනුදෙනු සම්බන්ධතා ඇති කළද ප්‍රතිලාභ කතරම් දුරට පුද්ගලිකව සංගවා ගැනීමට උත්සාහ දරනවා. මුල් දින 2 විශේෂයි. රැකියාව. රැකියාවේ කටයුතු සම්බන්ධව පෙර තිබූ තරම් අවිනිශ්චිත පැවැත්මක් නොතිබෙනවා. ඉතා මහන්සිව කිරීමට උනන්දු වන්න. ඒ මිල කෙරේ අවධානයයි මිනිස්සු හා සම්බන්ධතා කටයුතු වලදී විශේෂයි. අධ්‍යාපනය. අධ්‍යාපන කටයුතු කෙරෙහි එතරම් හිතකර බවක් පෙනෙන්නේ නැහැ. බාධක අභියෝග තත්ත්වයන් නැති වෙනවා. කලා කේන්ද්‍රයේ අධ්‍යයනයන් සම්බන්ධව විශේෂයි. ආරක්ෂක විෂයන්ට විශේෂතා ඇති වෙනවා. ගෘහසපත. බොහෝ දුරට ස්වාධීන නිදහසක් වෙනුවෙන් සිතුවිලි ඇති කරනවා. බැඳීම් පිළිබඳව අදහස් ඈත් කිරීමට උත්සාහ දරනවා. විවාහකයන්ට ඇති උනන්දුව වෙනස් වීම පෙනෙනවා. ගෙදර කටයුතු වලදී නිදහස් අදහස් ක්‍රියාත්මක වීමට 12-14 දිනවල ඉඩකඩ ලැබෙනවා. දරුවන්ගේ කටයුතු වලදී තරමක අවිහිරතාද ඇති කරනවා. සෞඛ්‍ය. ශරීර උෂ්ණාධික බව මෙන්ම ස්නායු හා රුධිර සීනි තත්ත්ව පාලනය ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 8, වර්ණය නිල්, දිනය සෙනසුරාදා. කටක ලග්නය.
කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු දෙවැන්නේද කේතු සමග ගමන් කරන මෙම සතියේ මුල් දිනවල ගෙදර සම්බන්ධතා බොහෝ දුරට අක්‍රිය බවක් ඇති කරනවා. යම් යම් කලකිරීම් තත්වයන් වලට ඉඩකඩ පෙනෙනවා. 15-16 දිනවන විට තත්වය වඩාත් වේගවත්ව සමබරතාවන්ට ඉඩ ඇති වෙනවා. ධනය සාමාන්‍ය කණදෙනුවලට උනන්දුවක් දැක්වීමට උකට ලිවනවාට වඩා නිශ්ශබ්දතාවයට යොමු විය හැකි. රැකියාවේ කටයුතු වල යම් යම් වාසි අවස්ථා ඇති වෙනවා. ඒ වගේම මිල මුදල් තත්වයන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතු දක්ෂතා හා හැකියාව ඇතත් ඒ මනාව පාලනය කර ගැනීමට ඇති පහසුකම් සැලකිලිමත් වන්න. කාර්මික කේන්ද්‍රයේ හැදෑරීම් වලට යම් යම් වාසි තත්වයක් ඇති කර හැකියි. ගෘහ සැපත විවාහ කටයුතුවලදී සහකාරිය සම්බන්ධව අපහසුතා බොහෝ දුරට අඩු වෙනවා. වයස් සීමාවක් හෝ පෙන්නුම් සම්බන්ධ අපැහැදිලිතා මතු කරනවා. ගෙදර කටයුතුවලදී මුල් දිනවල අක්‍රිය බවක් දැනෙනවා. දරුවන්ගේ කටයුතුවලදී දැඩි සංකීර්ණතා මතුවෙනවා. සෞඛ්‍ය ආමාශයගත අසාමාන්‍ය තත්ත්වයන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි 4 වැන්නේ රවි හා බුධ මැදිව ගමන් කරද්දී ඇරඹෙන මෙම සතිය ආරම්භයේදී ඔබගේ පහසුව හා ප්‍රීතිය සම්බන්ධව වැඩි උනන්දුවක් ඇති කරන් කෞතුක දේවල් ගැනද හැඟීම් ඇති කරනවා. ධනය තරඟකාරී හැඟීම් වලින් බොහෝ දුරට මිදී තම සිත ගියාවන් කෙරෙහි උනන්දු වන්න. ගනුදෙනු පිළිබඳව එකඟතාවයක් ඇති කරනවා. රැකියා කටයුතු සම්බන්ධ මානසික වික්ෂිප්ත බාධක ඇති කරනවා. සතියක දිනයන් වඩාත් විශේෂයි. නිවාස අලංකරණ සම්බන්ධතා වේගවත් බවක් ඇතත් යම් යම් අභිරතාවයන් ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපනය කාර්මික හෝ තාක්ෂණික විෂය කේන්ද්‍රයේ හැදෑරීම් වලට වැඩි වාසි බවක් පෙනෙනවා. උසස් උගත් උපදේශන සහයන් වඩාත් ක්‍රියාකාරී වෙනවා. ගෘහ සැපත විවාහ කටයුතුවලදී උචිත වටපිටාවක් උනන්දුවක් නොදක්වන තරම් ගෙදර කටයුතු සම්බන්ධයෙන් එතරම් පැහැදිලිභාවයක් නොපෙනෙනවා. කඩිනමින් හෝ ඉක්මන් තීරණවද ගැටලු මතු කරනවා. සෞඛ්‍ය දැඩි අපහසුතා ඇති නොවිය හැකි මුත් ආමාශයගත උෂ්ණ සම්බන්ධව අවධානය අවශ්‍ය වෙනවා. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. කන්‍ය ලග්නය කන්‍ය ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ තුන්වැන්නේ වෘශ්චික රාශිගතව ගමන් ආරම්භයේදී කුජ තුන්වැන්නාධිපති කුජද 4 වැන්නේ ගමන් කරනුවේ 4 වැන්නාධිපති ගුරුගේ දෘෂ්ටියද ලබමින් තරඟකාරී ක්‍රියාකාරකම් වල අනිටු විපාක හෝ හදිසි ඉක්මන් සිතුවිලි මගින් බාධා ගෙන දෙනවා. ධනය විනෝද කටයුතු රූපවලාන්නේ සම්බන්ධය මුදල් ගනුදෙනු බොහෝ දුරට තරඟකාරී බවක් මතු වෙනවා. රැකියාවේ කටයුතුවලදී මිල මුදල් සම්බන්ධතා ගනුදෙනුවලට සංකීර්ණතාවයන් වලට ඉඩ ඇති කරනවා. විද්‍යුත් සංනිවේදන කටයුතුවලට යෙදෙන අයට තරමක් කරදර බවක් පෙනෙනවා. අධ්‍යාපනය වේගවත් මානසිකත්වයේ ඉක්මන් හැඟීම් ස්වභාවයන් බොහෝ දුරට තීරණ ගැනීමෙහිලා පාඩු ඇති කරනවා. හැඟීමක් ක්‍රියාකාරකම් අතර අසාමාන්‍යතාවයට ඉඩ ඇති වෙනවා. ගෘහ සැපත විවාහ කටයුතු ගැන සාවධාන ඇහුම්කම් දීමකට ඉඩ ඇතත් රැකියා කරන අය හා සම්බන්ධව දක්වන උනන්දුව එතරම් ප්‍රායෝගික නොවීමට ඉඩ තිබෙනවා. ගුරු දරුවන්ගේ කටයුතු හා සම්බන්ධතාවයන් වලට වඩා ක්‍රියාකාරී අයුරින් පවත්වා ගැනීමට උනන්දු වන්න. සෞඛ්‍ය රුධිර සංසරණයේ වේගය ගැන විමසිලිමත්ව නිතර පරීක්ෂාකාරී තත්ත්වයන් අවශ්‍ය වෙනවා. ජය අංකය 6 වර්ණය විසිතුරු දිනය සිකුරාදා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු දෙවැන්නේ වෘශ්චික රාශියේ ගමන් කරන මෙම සතිය ඔබගේ සැහැල්ලු නිදහස් බව තරමක් ඉක්මන්කාරී ස්වභාවයකට යොමු වීම තවදුරටත් පෙන්නුම් කරනවා. ගෙදර වත්කම් සම්බන්ධව විශේෂයි. ධනය තරඟකාරී ගනුදෙනුවලට යොමුවීමක් ඇති කරනවා. කලා කටයුතු සම්බන්ධව වැඩි ඉක්මන් ගනුදෙනුවන වලට එම තරඟකාරීත්වය බලපෑම් ඇති කරනවා. රැකියාවේ කටයුතු වලින් ආදායම් ලැබීම් ආර්ථික ප්‍රතිඵල ඉතා නිහඬව ඇති වෙනවා. ගෙදර පැවැත්ම සඳහා ඉදිරියකට යොමුවීමක් දක්නට ලැබෙනවා. රජය හා සම්බන්ධ වටාත් යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතුවලදී පිළිවෙලකට වැඩ කිරීම අපහසුවත් ඒ වැඩි අයහපත් බලපෑම් ඇති කරන්නේ නැහැ. ගෘහ සැපත විවාහ කටයුතු පිළිබඳව සාමාන්‍ය තත්ත්වයන්ගෙන් ඔබට වූ විශේෂ සොයා බැලීමකට උනන්දු වෙනවා.
මූල්‍ය ශක්තිය හා ගුණයහපත්කම් පිළිබඳව වඩාත් අවධානයකට ඉඩ ඇති කරනවා. ගෙදර කටයුතු පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සෞඛ්‍ය සුළු වැටීම් තත්ත්වයක් ගැන තවදුරටත් අවධානය අවශ්‍ය වෙනවා. ඇස්වල වියලි ගතියටද ඊට ලැබෙනවා. ජය අංකය 5 වර්ණේ ලාකොළ දිනය බදාදා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ දෙවැන්නේ කුරු සිටිනවා. ධනු රාශිගතව ගමන් කරන මේ සතිය තුළ ඔබගේ ක්‍රියාකාරකම් සුළු වශයෙන් වෙනස්කම් ඇති කරනවා. ඒ වගේම සැපය කෙරේ වැඩි උනන්දුවක් දක්වන අතර කතාබහේ සියුම් ගනුදෙනු වලටද කතාබහේ සියුම් පාලනයක්ද ඇති කරනවා. ධනය කෘෂි ඉඩම් සම්බන්ධ ගනුදෙනු වලට විශේෂයෙන් අහිතකර තත්වයක්. ගනුදෙනු වල ඉක්මන්කාරී අවශ්‍යතාවයක් ඇති වුණත් බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙනවා. රැකියා කටයුතුවලදී ක්‍රියාකාරී බවක් ඇතත් ඒවා බොහෝ දුරට නිහඬ බවක් පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධ කටයුතුවලදී ඍජුව නොදැනෙන තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල දැඩි ප්‍රමාද වීම් වලට ඉඩ කඩ යෙදෙනවා. ඒ සම්බන්ධ වියහියදම් වල දුෂ්කරතාද පෙනෙනවා. පාඨමාලා වියදම් අධික වීම වැනි දේට උවද ඉඩ ඇති වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධ අවස්ථාවන් උදා වුවත් ඒ ගැන ක්‍රියාකාරී බවක් නොදැනෙන තරම් යම් යම් මානසික පසුබෑම් හෝ සිත් වෙනස් වීම් වලට ඉඩ ඇති කරනවා. ගේදොර කටයුතුවලදී දැඩි බලපෑම් තත්වයක් පාලනය වුවත් වියහියදම් පාලනය ඇති කරගන්න. සෞඛ්‍ය හිසේ වියලි ගතිය ආමාශගත තදවීම් ආහාර ජීර්ණ පමාව සම්බන්ධව අවධානය අවශ්‍යයි. ජය අංකය 9 වර්ණේ රතු දිනය අඟහරුවාදා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු තම වක්‍ර ගමනින් දැන් සත්වැන්නේ බුධ හිමි මිථුන රාශිගතව ගමන් කරන අතර බුධද වැය ස්ථානගතව ගමන් යෙදෙනවා. පෙර පැවති මූල්‍ය ගැටලුවලට හා නපුරු ගතිවලටද පෙළඹවීම් පාලනය වුවත් මේ සතියේදී ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාව පසුබෑම් වලින් බෙහෙවින් ඉඩකඩ යෙදෙනවා. ධනය මිලමුදල් කඩදරු පිළිබඳව අදහස් ඇතත් එහි ක්‍රියාකාරී බවක් අඩු වෙනවා. බාහිර පෙළඹවීම් වුවද එතරම් පළ නොදෙනවා. රැකියාව ශාස්ත්‍රීය sannivedana මූල්‍ය ප්‍රකාශන කටයුතු වල යෙදෙන අතර තරමක් හිරිහැරදායකයි. වියහියදම් වැඩිවීමට හේතු යෙදෙනවා. දෘශ්‍ය ප්‍රකාශන වල සංදර්ශන කටයුතු පාලනය කරගන්න. අධ්‍යාපනය ඉක්මන් හා කෙටිකාලීන හැදෑරීම් වලට වඩාත් ගැලපෙනවා. කාර්මික තාක්ෂණ කෘෂි කේස්ත්‍ර සම්බන්ධයෙන් වඩාත් විශේෂයි. ගෘහසපත විවාහ යෝජනා කෙරෙහි ඉක්මන් තීරණ ගැනීමට උවද හැඟීම් ඇති වෙනවා. ඒ සිතුවිලි සැඟවීමක් කර පෙනෙනවා. 13-14 දිනවලදී සිතුවිලි විවර වීමකට ඉඩ ඇති වෙනවා. ගෙදර කටයුතු ගැන ක්‍රියාකාරීව උනන්දුව සාපේක්ෂ වෙනවා. දරුවන්ගේ වැඩවලට ඉක්මන් අවධානය යොමු කරන්න. සෞඛ්‍ය හිසේ ඇස්වල වියලි ගති ඇති කළද මුත්‍රා පද්ධති අමාරුකම් ගැනද සැලකිලිමත් වන්න. ජය අංකය 3 වර්ණේ රන්වන් දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි තවදුරටත් තුන්වැන්නේ ගමන් කරන අතර තුන්වැන්නාධිපති ගුරු 6 වැන්නට වක්‍රව ගමන් පැමිණෙනවා. තරගකාරී බවට කෙරෙනවා. පෙළඹවීම් ඇතත් එහි ප්‍රතිඵල කෙරෙහි වටිනාකම සම්බන්ධව වඩාත් විශේෂයි. ධනය ඍජු මිල මුදල් පරිහරණය කෙරෙහි බාධක තත්වයන් තවදුරටත් පෙන්නුම් කරනවා. ණයට ගනුදෙනු විශේෂයෙන් පාලනය කරගන්න. රැකියාවේ කටයුතු මගින් මූල්‍ය ප්‍රතිපාදනයන් වලට ඉඩ ඇති කරනවා. එහෙත් ඔබගේ පුද්ගලික සුබ විහරණ වෙනුවෙන් හදිසි වියදම් වලට ඉඩ ඇති කරනවා. බරපතල පීඩාකාරී තත්වයන් මතුවන්නේ නැහැ. අධ්‍යාපනය කලා කටයුතු සම්බන්ධව හැදෑරීම් වලින් ප්‍රයෝජන ලැබෙනමුත් එහි නිශ්චිතතාවයකට ඉඩ ඇති කරන බව අඩුයි. වෘත්තීය කටයුතු වඩාත් ප්‍රයෝජන වෙනවා. ගෘහසපත මුල් දින කිහිපයේ බෙහෙවින්ම අහිතකර බවක් ඇති කරනවා. ඍජු හා විවෘත අදහස් බොහෝ විට සැඟව යාමකට ඉඩ තිබෙනවා. 15-16 දිනයන් රැකියාවක් කරන අය හා සම්බන්ධතාවයකට ඉඩ ඇති කරනවා. ගේදොර වියදම් පාලනය කර ගැනීමට සිදු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාමාන්‍ය හිතකර බවක් පෙනෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බවක් ඇති වෙනවා. බඩවැල අග්මාව අග්න්‍යාසය සම්බන්ධව අමාරුකම් ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 5 වර්ණේ ලාකුණ දිනය බදාදා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි දෙවැන්නේ සාමාන්‍ය පරිදි ගමනක යෙදෙන මේ සතියේ ඔබට පොදු කටයුතු වලදී අන්‍යන්‍යතාවය බොහෝ දුරට ඉස්මතු වෙනවා.
උසස් උගත් අය හා සම්බන්ධ ඇති කරමින් ධනය මිල මුදල් පරිහරණයේ කඩිසර බවක් සෘජුව නොපෙනෙනමුත් මුදල් සුරක්ෂිත කිරීමේ උනන්දුව මැනවින් ඇති කෙරෙනවා. වියදම් කිරීම බොහෝ දුරට සීමා වෙනවා. රැකියාව උසස් උගත් අය හා සම්බන්ධව ඉඩ ඇති කරනවා. පුරාවිද්‍යා කෞතුකාගාර පර්යේෂණ කටයුතු වල යෙදෙන අයට සුවිශේෂී රාජ්‍ය අංශයන්හි කටයුතු කරන අයට කාර්ය බහුල වෙනවා. අධ්‍යාපනය ඉක්මන් හා කෙටිකාලීන හැදෑරීම් වලින් බොහෝ දුරට ප්‍රතිලාභ සහතික වෙනවා. උසස් උගත් ගුරු උපදේශක සම්බන්ධතාවලට ඉඩ ඇති කරනවා. ගෘහසැපත විවාහ යෝජනා සම්බන්ධව මුල් දින දෙක සාමාන්‍ය නිහඬ බවක් ඇති කරනවා. 15-16 දිනවල සමබර මනසකට යොමු වෙනවා. 17 දින බොහෝ දුරට වෙනස් හෝ තම පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වනවා. ගෙදර කටයුතු බොහෝ දුරට සාමාන්‍ය බවක් ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධතා ස්ථාවර කිරීමේ අපහසුතා පෙන්නුම් කෙරෙනවා. සෞඛ්‍ය ආමාශක තෘෂ්ණාධික බව පාලනය කරගන්න අම්ල පිත්ල තත්ත්වය වඩාත් විශේෂයි. ජය අංකය 6 වර්ණය 23 දිනය සිකුරාදා. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුරුපුත හිමි මිථුන රාශිගතව 4 වැන්නේ ගමන් කරන මේ සතියේ ඔබගේ අදහස්වල ගැටලුකාරී හෝ සංකීර්ණ තත්ත්වය බොහෝ දුරට ඉඩ ඇති කරනවා. උනන්දු වීමේ හීන බවක්ද පෙනෙනවා. ධනය ඔබගේ මිලමුදල් සම්බන්ධතාවයන් රැකියා කටයුතු මනාව රැඳෙන බවක් පෙනෙනවා. කෘෂි කාර්මික තාක්ෂණාදී ගනුදෙනු සම්බන්ධවද විශේෂයි. රැකියාව තාක්ෂණික කාර්මික කෘෂි ක්ෂේත්‍රවල උපකරණ හෝ නිෂ්පාදන කටයුතු සම්බන්ධව වැඩි හැකියාවක් ඇති කරනවා. සරල නිෂ්පාදනයන් සම්බන්ධව විශේෂයි. අධ්‍යාපනය සතියේ මුල් දින දෙක එතරම් යහපත් වන්නේ නැහැ. මානසික නිදහස් බව වෙනස් වීමකට ඉඩ තිබෙනවා. 13-14 දිනවල සමබර මනසකට ඉඩ ඇති කරනවා. මනෝ විද්‍යා කේස්ත්‍රයේ අධ්‍යයනයන්ට වඩා ඉඩකඩ ලැබෙනවා. ගෘහසැපත 13-14 දිනවල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් සාකච්ඡා කරන පහසුවෙන් එකගතාවයන් වලට ඉඩ ඇති කරනවා. සෘජු ප්‍රකාශනයන් ගැන සැලකිලිමත් වන්න. ගෙදර කටයුතු සාමාන්‍ය වශයෙන් පවතිනවා. දරුවන්ගේ කටයුතු ගැන අස්වැසිල්ලක් ලැබීමට 13-14 දිනවල වටපිටාව සාමාන්‍යයෙන් හිතකර වෙනවා. සෞඛ්‍ය 11-12 දිනවල සෙම් ගතියකට ඉඩ තිබෙනවා. 15-16 දිනවල ජලය සම්බන්ධව වඩාත් ආරක්ෂාකාරී වන්න. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. තින් මේ වගේම ලබන සතියේදී සතියේ ලග්න පලාපලය සමගින් ඔබ හමුවට පැමිණෙන තුරු අපි සමුගන්නවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.